ආයිබෝන් හැමෝටම මොන්ස්ටර්වර්ස් එකේ රසිකයෝ හැමෝම ඇඟිලි ගැන බලන් හිටපු Apple TV එකේ සුපිරිම sci-fi series එකක් වන Monarch Legacy of Monster දෙවෙනි කතා මාලා මෑතකදී අවසන් වුණා. ඔයාලා දන්නා මේ අවුරුද්දේ පෙබරවාරි ඉඳන් මැයි වෙනකන් තමයි මේකේ එපිසෝඩ් 10 විකාශ වුණේ. ඉතින් පළමු සීසන් එකේ ඇසිස් මොන්ඩයි නැත්නම් හොලෝත් ලෝකයේ ඇතුලේ අතරමං වුණු අපේ කට්ටියට මොකද වුනේ? මේ පාර ගොඩ්සිලා විතරනේ කිං කොන් සහ තවත් අලුත්ම දරුණුම ටයිටන් කෙනෙක් මේ සීසන් එකට එකතු වෙලා එනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අලුත්ම මොනාක් සීසන් 2 එකේ සම්පූර්ණ රිවිව් එක සහ කතාවේ තියෙන රහස් ගැනයි. හැබැයි කතාව පැත්තට හැරෙනවා පළමු සීසන් එක අවසානයේ කේට් සහ මේ සහ කෙයිකෝ එකෙන් බේරිලා ආපහු සැබෑ ලෝකෙට එනවා. හැබැයි මේගොල්ලෝ එන්නේ වැටුණු වෙලාවට වඩා අවුරුදු දෙකකට පස්සේ. ඒ කියන්නේ 2017 අවුරුද්දට. මේ දෙවෙනි සීසන් එකේ ප්‍රධානම තේමාව තමයි කොන්සික්වන්ස් නැත්නම් ප්‍රතිඵලය. ඉතින් කේට් ඇතුළු පිරිස අර ෆෝර්ටල් එකේ ඇරලා බේරිලා එද්දි මුළු ලෝකෙම අනුතුරේ හෙන ලොකු විනාශයකට පාර ගැපෙනවා. ඒ තමයි සාගරයේ යටින් මතුවෙන අලුත්ම පෞරාණික ටයිටන් කෙනෙක් වන ටයිනෙක්ස් එක්ස්. මේ ටයිනෙක්ස් එක්ස් කියන්නේ සාමාන්‍ය සතෙක් නෙවෙයි දැවැන්ත බූවල්ෙක් වගේ පෙනුමක් තියෙන ඇඟෙන් ආලෝකයේ විහිදුවන මාරම් භයානක සතෙක්. ඉතින් මේ වගේ ෆ්ලෑෂ්බැක් එක දෙස බැලුව විට 1950 ගණන් වල ලීසෝ සහ කේකෝ එකතු වෙලා මොනාක් සංවිධානයේ මුල් කාලයේ කරපු පරිශ්‍රණ සහ ටයිටන් එක්ස්ගේ අතීතය මේ හර ලස්සනටම පෙන්වනවා. ඉතින් මේ සීසන් එකේ ෆයිනල් එක්ස්ප්ලේන් එක මොකක්ද කියලා බැලුවා. ඒ කියන්නේ ෆයිනල් එකේදී තමයි සුපිරිය වැඩි වෙන්නේ. ස්කල් අයිලන්ඩ් දූපත ඇතුලේ කිං කොන් සහ ටයිටන් එක්ස් අතර මාරාන්තික සටන සිද්ධ වෙනවා. මේ සටන මුළු දූපතම දෙදරුම් කවන එක. ඉතින් අවසානයේ ඩීසෝ තවත් භයානක තීරණයක් කරලා අලුත්ම ගමනක් ආරම්භ කරනවා. මේ අවසානයත් එක්ක අපිට පැහැදිලි වෙනවා මොන්ස්ටර්වර්ස් එකේ ඊළඟට එන්න තියෙන ගොඩ්සිලා එස්කොම් සුපර්නෝවා 2027 චිත්‍රපටය මේ කතාවට කෙලින්ම සම්බන්ධ වෙනවා කියලා. ඉතින් අවසාන වශයෙන් කිව්වා මොනාච් සීසන් 2 කියන්නේ පළමු සීසන් එකට වඩා ගොඩක් වේගවත්. මොන්ස්ටර්ස්ලා සහ සටන් ජවනිකා වලින් පිරුණු මොන්ස්ටර්වර්ස් රසිකේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ සුපිරි සීරීස් එකක්. ඉතින් Apple TV තියෙන කෙනෙක්ට මේක දැම්ම සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ සීරීස් එක බලුවා නම් ඔයාලා ටයිටන් එක්ස් ගැන මොකද හිතෙන්නේ? බලන්න කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.